දහවල දාණය චන්ද්‍රිකා නෝනත් දීප්ති මහත්මියත් එකතු වෙලා මේ විශාල පිරිසක් සම්බන්ධ කරගෙන විශේෂයෙන් මේ චන්ද්‍රිකා නෝන මහත්මයාත් ඒ දීප්ති මහත්මයාගේ මේකේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමට ඒ සහභාගී වූ සියලු දෙනාටම තිරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පින් රැස් කර ගැනීම අරමුණු කරගෙන තමයි අද මේ මහා දවල දාණය සූදානම් කරලා ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්ත වේ දාන කටයුතු සිදු කරගත්තේ. දැන් මේ සියලු දෙනාටම සතුටටපත් වෙන්න පුළුවන්, සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. අපගේ භාග්‍යතුන් වහන්සේ අපට කියා දී තියෙන විදිහට ඉතාම ශ්‍රද්ධාවෙන් දන් පැන් පිළියෙල කළා. ඒ දානයේ අග්‍රභාගය භාග්‍යතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරගෙන භාග්‍යතුන් වහන්සේ උදෙසා පූජා කරගත්තා. එතකොට මේ ආයත භාග්‍යතුන් වහන්සේ උදෙසා උපස්ථාන කරමින් දන් පැන් පූජා කරමින් රැස් කරගන්න පුළුවන් වන ඒ විශාල පින රැස් කරගන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන විදිහටම කියා දුන්න විදිහට තමන්ගේ දෑතින්ම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සංඝයා වහන්සේට දන් පැන් පූජා කරගෙන අප උපස්ථාන කරගෙන සංඝයා වහන්සේට උපස්ථාන කිරීමෙන් දන් පැන් පූජා කිරීමෙන් රැස් කරගන්න පුළුවන් පිනත් මේ අය රැස් කරගත්තා. ඊතල සන්තෝෂයටපත් වෙන්න අපිට භාගතුන් වහන්සේ වදාළ විදිහට සපසලසන පින් රැස් කරගන්න පුළුවන් වුණා කියලා සන්තෝෂයටපත් වෙන්න. විශේෂයෙන් මේ දානේ අරමුණ වෙලා තිබෙනවා මේ පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. මේ අය කල්පනාවට ගන්න අපි ජීවත් වෙලා ඉන්නකොට අපි දෙමාපියන්ට වේවා ඥාතීන්ට වේවා උපකාර කරන්න කල්පනා කරනවා. කන්න බොන්න දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, බේත් තරම් දෙනවා, විවිධ විදිහට උදව් උපදව් කරන්න උත්සාහ කරනවා. නමුත් මේ ගියාට පස්සේ අපට උදව් කරන්න තිබෙන අවස්ථාව අඩුයි. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්ය බව මියගිය කෙනෙකුටත් යම් උදව්වක් කරන්න ඒ ධර්මයේ තුල ඉඩ කඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර කුමන දෙයකින්වත් මියගිය කෙනෙකුට උපකාර කරනවා කියලා හිතන්නවත් බෑ. එහෙම දෙයක් ලෝකේ නෑ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විතරමයි මේ පරලෝකීය කෙනෙකුට පවා උදව් කිරීමේ ඉඩ කඩක් හැකියාව ඒ වගේ ආශ්චර්යයක් තිබෙන්නේ. ඒ නිසා අපිට හිත පහදව ගන්නට එයම ඇති මේ ධර්මයේ මොනතරම් හිත පිණිස යහපත පිණිස සීල සත්වයන් කිරෙහි යහපත පිණිස පවතින ධර්මයක්ද කියලා හිත පහදව ගන්නට ඒම ප්‍රමාණවත්. නමුත් භාග්‍යතුන් වහන්සේ කවදාවත් මේගියට උපකාර කිරීම පිණිස පමණක් නෙවෙයි මේ ධර්මයේ කියා තියෙන්නේ. දැන් නැත්තම් අපිට හිතෙන්න පුළුවන් මේගියට උපකාර කිරීම මේ ධර්මයේ තිබ්බම ඇති කියලා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල මේගියට උපකාර කිරීම පිණිස අපට අවස්ථාවක් තිබුණා වුණා මේ ධර්මයෙන් අපට භාග්‍යතුන් වහන්සේ උපකාර සලසා ගන්න පෙන්වා දෙන්නේ ජීවත්ව සිටින අයට. ජීවත්ව සිටින අය මේ ධර්මයේ තුලින් උපකාර සලසා ගත යුතුයි. අපි ජීවත් වෙලා ඉන්න කාලෙදී මේ ධර්මයෙන් උපකාරයක් පිහිටක් පිළිසරණක් ලබා නොගත්තොත් මේ ගියාට පසු අපට උපකාර සැලසෙනවා නම් සැලසෙන්නේ ඊටාම කලාතුරකින් ඒක ඊටා ස්වල්ප උපකාරයක්. ඒ උපකාරය මිනිස්සෙකුට පූර්ණ ආරක්ෂාවක් සලසලා දෙන්නේ නැහැ. සැබෑ පිළිසරණක් සලසලා දෙන්නේ නැහැ. ඒක ඊටාම ස්වල්ප උපකාරයක් විතරයි අපිට මේගිය කෙනෙක් උදෙසා සලසන්න පුළුවන්කම තියෙන්නේ. ඊට වඩා අපිට කරන්න දෙයක් නැහැ. මේගිය අය සමහර പ്രേත ලෝකවල ඉපදිනවා. ඉපදුනන් පස්සේ අය භාගතුන් වහන්සේ අපිට ඒ කරුණු විස්තර කරලා පෙන්නලා දීලා තියෙනවා. මේ අය කියවලා ඇති. പ്രേත ලෝකයේ ඉපදුන කෙනෙකුට විතරක් අපිට උදව් කරන්න පුළුවන්කමක් තියෙනවා. තිරිසන් ලෝකයක ඉපදුනොත්, නිරේ ඉපදුනොත්, වෙනත් ලෝකයක ඉපදුනොත් අපිට උදව් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒතර പ്രേත ලෝකයේ ඉපදුන කෙනාට ඒ අය කියනවා අපිට ඒ ලෝකේ කුඹුරු ගොවිතැන් නැහැ. වෙලහෙලඳාම් කිරීමක් නැහැ. වෙන කර්මාන්ත රැකිරක්ෂා කිරීමක් නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙන ක්‍රමයක් එයි නැහැ. දැන් මනුස්ස ලෝකේ අපිට මොනවා හරි ජීවත් වෙන ක්‍රමයක් හදාගන්න පුළුවන්. ගොවිතැන් කරලා හරි
වෙලෙන්දාමකින් හරි කර්මාන්තයක් කළා හරි ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ලෝකෙ හිම නෑ. එයා කියනවා අපිට ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න තියෙන්නේ තමන්ගේ ඥාතීන් දෙන පිනකින්. ඒතර බලන්න කොයිතරම් අසරණයිද ඒ අය කියලා. දැන් ඥාතීන් පිනක් දුන්නත් තමයි එයාට ඒකින් පිටක් තියෙන්නේ. ඒතර ඥාතීන් දැනගත්තොත් නේ පිනක් දෙන්නේ ආයි ඉල්ලන්නද පින. දැන් ගෙදර ජීවත් වෙලා ඉන්න කාලේ නම් කෑම නැත්තම් බඩගිනි කියලා ඉල්ලන්න හරි පුළුවන්. പ്രേත ලෝකේ ඉන්න කෙනා මට බඩගිනි කෑම ටිකක් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. මට වස්ත්‍ර නැහැ. වස්ත්‍ර දෙන්න ඉල්ලන්න පුළුවන්. ඒතර බලන්න එයා මොනතරම් අසරණ මට්ටමකට වාසය කරන්නේ. එතකොට අපි අපේ යම් ඥාතියෙක් හිත මිතුරෙක් මිය ගියන් පස්සේ ටික කලකින් අපට අමතකයි. ටික කලකින් එයා හිටියද කියලාත් අපිට අමතකයි. ඒතර එයා പ്രേත ලෝකේ නම් එයා අපි දිහා බලාගෙන ඉන්නවා. අනේ මේ මගේ ඥාතින් හොඳට බත් මාළු ආදී දේවල් හදාගෙන කනවා බොනවා සතුටු වෙනවා. අපිට නෑ නේද කියලා ඒගොල්ලෝ කනගාටු වෙනවා. ඒතර බලන්න പ്രേත ලෝකේ යමෙක් ඉපදුනොත් කොයිතරම් ඒගොල්ලන් දුකටපත් වෙනවද? ඒගොල්ලන්ගේ ඥාතීන් කනවා බොනවා පේනවා. විනෝද වෙනවා පේනවා. ධර්මුණු බුරෝ හේවේවා අනිකුත් ඥාතීන් සතුටු වෙනවා පේනවා. ඒ අයට ඉල්ලන්නත් බෑ ලැබෙන්නෙත් නෑ පේන්නෙත් නෑ. ඒ අය ගැන පේන්නේ නෑ ගෙදර ඉන්න අයට. ඒගොල්ලන්ට පේනවා. ඒතර ඒගොල්ලන් කොයිතරම් කනගාටුකින් දුකකින් ගින්නකින් ඇද්ද? නේද? එතකොට ඒගොල්ලෝ ගෙදර පරිහරණ දැන් සමහර අය දැන් මේ වගේ പ്രേත ලෝකවල ඉපදෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ පිනක් රැස් කරගන්න බැරි වුණ නිසා, සිත පිරිසිදු කරගන්න බැරි වුණ නිසා යම් දෙයකට ආශාවෙන්, ලෝභකමින්, ගිජුකමින් හිටපුවාම දුක් විපාක ලබා දෙන ඒ බඳු ලෝකවල ඉපදිනවා. ඉපදුනන් පස්සේ එයාට පේනවා තමන්ගේ ඥාති හොඳට කනවා බොනවා පේනවා. ඊළඟට තමන් පරිහරණය කර ආශාවෙන් පරිහරණය කරන බඩමුට්ටු වෙනත් අය පරිහරණය කරනවා පේනවා. දැන් අර සමහර ප්‍රේතවත් වල විස්තර කරනවා එක තැනකදී කියා දෙනවා දැන් එයා මනුස්ස ලෝකෙදී පාවිච්චි කරන ආභරණ තියෙනවා. මේ ගියන් පස්සේ යාගේ සේවිකාව වැඩකාර ගෑනු කෙනා පාවිච්චි කරනවා. ඒතර බලන්න එයාට මොකද හිතෙන්නේ කියන්නේ? මිනිස්සෙක් විදිහ ඉඳද්දී ඊටාම ලෝභයෙන්, ඊටාම මසුරුකමින්, ඊටාම ආඩම්බරෙන් පාවිච්චි කළ ආභරණ මේ ගියන් පස්සේ යාගේ සේවිකාව පාවිච්චි කරනවා. මේ ලෝකේ හැටි. අපි මේ ලෝක ස්වභාවය තේරුම් නොගත්තොත් අපිට මේ භයානක අනතුරු වලින් බේරෙන්න බෑ. බලන්න പ്രേත ලෝකේ ඉන්න අය ඊටාම දුකසේ වාසය කරනවා. ඒතර අපි මේවෙන් ඉගෙන ගන්න ඕනේ. මේ ගී කෙනාට පිනක් දෙනවා වගේ අපිට දැන් කළ හැකි එකම උපකාරය මේ ගී කෙනාට පිනක් අනුමෝදන් කිරීම. ඒ වගේම අපි ඊට වඩා යමක් තේරුම් ගන්න ඕනේ. ඒ බඳු ලෝකයක අපි ඉපදෙන්නේ නැති විදිහට හිත සකස් කර ගන්න ඕනේ. ඒ වගේම දැනට මෙලොව ජීවත් වෙලා ඉන්න යම් ඥාති හිත මිතුරන් ඉන්නවනම් අන්න ඒ වගේ අයත් ඒ බඳු ලෝකයක ඉපදෙන්නේ නැති විදිහට ඒගොල්ලන්ට ආරක්ෂාව සැලසෙන විදිහට මේ ධර්මයේ යට සමාදන් කරවන්න අපි පුංචි හෝ උත්සාහයක් ගන්න ඕනේ. ඒක තමයි අපි විශ්ින් කළ යුතු උසස්ම ක්‍රියාව, ඥානවන්තම ක්‍රියාව බවට පත් වෙන්නේ. ඒ නිසා මේ පින්තුන් ඉතාම සන්තෝෂයටපත් වෙන්න අපිට මේ විදිහට ජීවිතය ගැන, ලෝකය ගැන පුළුල් විදිහට කල්පනා කරන්න පුළුවන් හැකියාවක් ඉපදුනේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසාමයි. ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ ඉගෙන ගත්ත නිසායි. ඒ ධර්මයෙන් තමයි අපි ඉගෙන ගත්තේ මීගයට දම්පැන් දීලා පින් අනුමෝදන් කරන්න පුළුවන් කියලා. ඊළඟට යම් කෙනෙක් කයින්, වචනෙන්, සිතෙන් දුෂ්චරිතය කරනොත් එයාට പ്രേත ලෝකේ, නිරේ, තිරිසන් ලෝකේ උපදින සිද්ධ වෙනවා කියලා අපි දැනගත්තේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින්. බැරි වෙලාවත් එහෙම තැනක ඉපදුණු කෙනෙකුට പ്രേත ලෝකේ හිටියොත් අපට උදව්වක් විදිහට දානයක් දීලා එයාට පින් අනුමෝදන් කරන්න පුළුවන් අනුකම්පාවෙන් මෛත්‍රියෙන් යුක්තව එයාට උපකාරයක් අනුග්‍රහයක් කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තේ භාගතුන් වහන්සේගේ ධර්මයේ. ඒ නිසා අපිට මේ ඊටා පුළුල් අතිශය විස්මිත විදිහට අපේ ජීවිතයේ තේරුම් ගනිමින් ඒ භයානක අනතුරුදායක දේවල් තේරුම් ගනිමින් ඒ වයින් නිදහස් වෙන්න අපි කල්පනා කළ යුතුයි. ඒ නිසා මේ පින්නතුන් අද දවසේ මේ රැස් කළා වූ සීල පින් ගැන හිත සතුටටපත් වෙන්න. මෙතෙක් අපි යම්තා පින් කරා නම්, යහපතක් කළා නම්, යහපතේ හැසිරුණා නම් ඒ භාගතුන් වහන්සේ සරණ යන්ට ලැබුණ නිසාමයි. ඒ නිසා මේ පින්නතුන් තවදුරටත් මේ ජීවිතේ සම්පූර්ණයෙන්
අයහපතෙන් මුදවගෙන යහපත පිණිස මේ ජීවිතයේ හසුරව ගන්න, මේ ජීවිතයේ යහපතෙහිම පිහිටව ගන්න කල්පනා කරන්න. එහෙම අපට පුළුවන්කමක් ලැබෙන්නේ භාගතුන් වහන්සේ කෙරෙහි අප තුළ උපන් පැහැදීම, ශ්‍රද්ධාව බලවත් කර ගැනීමෙන්මයි. ඉතින් අද දවසේදී රැස් කළා වූ සියලු පින් උපකාර වෙලා ඒ භාගතුන් වහන්සේගේ කෙරෙහි පැහැදීම බලවත් කර ගැනීම පිණිස මේ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් දෙවියන් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යමය ආශිර්වාද වඩා දීම වෙත්වා. දෙවියන්ටත් තුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. චන්දිකා දීප්ති ඒ පාසක නිවලගේ මියගිය දෙමාපියන් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඊළඟට ඒ වගේම ඒ දෙමාපියන් ඇතුළු යම්තා පින් බලාපොරොත්තු වෙන ඥාතීන් හිතේ නැද්ද? ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරන්න. ඒ අය මේ පින් අනුමෝදන් කරගෙන තමන්ගේ පරලොව ජීවිත සපුවත් කරගනිත්වා. ඉක්මන් භවයකදී උතුම් නිවන අවබෝධ කිරීමේ වාසනාව උදා කරගනිත්වා. සාදු සාදු සාදු. අනිකුත් පින්වතුන් නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන් දෙවියන්ට මේ අනුමෝදන් කරන්න. ඒ අය පරිලෝක වශයෙන් සපුවත් වේවා. ඉක්මන් භවයකදී උතුම් නිවන අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා කියලා. සාදු සාදු සාදු. මේ පින්වත් පිරිසත් සතුට සිතින් යුක්තව මේ පින් අනුමෝදන් වෙන්න. ඔබ ඇතුළු සියලු දෙනාටම එකහා සමානව මේ පින් අනුමෝදන් වෙලා මේ ජීවිතයේ සපවත් බවට පත් වේවා. දුක් නිරෝගී චිර ජීවනය ලබත්වා. සසර වසනාතේ දුගතිය හිමි නොවේවා. සසර වසනාතේ අසත්පුරුෂ ඇසුර හිමි නොවේවා. සත්පුරුෂ ඇසුර හිමි වේවා. ගෞතම බුද්ධ ශාසනය තුලදී තුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුක් සහිත සසරින් නිදහස් වී උතුම් නිවනට පැමිණීම පිණිස සියලු දෙනාටම මේ පින උපකාර ධර්මයක් වේවා. සාදු සාදු